Hi weavers, ලහිරු එකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඉතින් ඔයාලට ගෙනාවේ ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම මාසික ආදායමක් ලැබිය හැකි YouTube channel එක ඔයාලගේ ෆෝන් එකෙන්ම හදාගන්න විදිය. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google Chrome browser app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒකේ search icon එකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඕනේ create a Gmail account කියලා. ඊට පස්සේ ඔයාලා ඒක enter කරන්න. ඊට පස්සේ ඔයාලා උඩ තියෙන tick තුන click කරලා එතන desktop site කියලා tick එක දාගන්න. මම මේ tick එක දාගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයාලට PC එකේ වගේ වැඩ කරන්න පුළුවන් ෆෝන් එකේ. ඊට පස්සේ මෙතන link පළවෙනි වෙන link එක click කරන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලා මෙතන create account කියන තැන ටික් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ face එකකට වැටෙනවා. ඔයාලා මෙතන create account තැන ටච් කරලා for my personal use කියන තැන ටච් කරන්න. හරි. දැන් ඔයාලා first name එක දෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලා last name එකක් දෙන්න මේ විදියට. ඊට පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ ඔයාලා අහනවා මෙන්න මේ විදියට ඔයාලා මේ birthday එක ඔයාලා මේ විදියට ඔයාලා birthday එක දෙන්න. මේ විදියට දෙනවා මගේ birthday එක. හරි. ඊට පස්සේ ඔයාලා gender එක අහනවා. ඒ කියන්නේ female ද male ද කියලා ඔයාලා ඒක තෝරලා next button එක click කරන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙතනින් කැමති email එකක් තෝරගෙන next button එක click කරන්න. හරි ඉතින් යාළුවනේ මම මේ විදියට email එක තෝරගත්තා. දැන් ඔයාලා මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා යාළුවනේ. දැන් ඔයාලා මෙතනින් හොඳ මතක හිටින්න password එකක් දෙන්න ඕනි ඔයාලා email එකට. මම මේ විදියට password එකක් දෙනවා. දැන් මේ password එකම මෙතන යටත් දෙන්න ඕනි. හරි. දැන් ඊට පස්සේ ඔයාලා next button එක click කරන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා. දැන් මෙතන තියෙනවා QR code එකක්. දැන් ඔයාලා අනිත් ෆෝන් එක අරගෙන මෙන්න මේ QR code එක scan කරන්න ඕනි. ඊට පස්සේ එතනින් verification කරන්න එනවා ටික. ඒ ටික verification කරලා ඔයාලා ආයෙමත් එන්න ඕනි ඔයාලා අනිත් ෆෝන්. හරි. ඊට පස්සේ ඔයාලව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන next button එක click කරන්න. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට යද්දී ඔයාලට තියෙනවා I agree කියලා බටන් එකක්. ඒක ටච් එකක් දෙන්න. හරි. දැන් අපේ Gmail account එක අපි සාර්ථකව හදාගෙන ඉවරයි. මම මතක් කරනවා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා එතන තියෙන එහා පැත්තේ bell icon එක click කරන්න. අපි දාන videos ඔයාලා හැමදාම බලන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. හරි. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලා YouTube app එක open කරගන්න. YouTube app එක open කරගත්ත පස්සේ මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා. ඔයාලා මෙන්න මෙතන පහලින් තියෙන මෙන්න මේ button එක click කරගන්න. ඊට පස්සේ මෙතන sign in කියන
බටන් එක ක්ලික් කරලා මෙතන accounts වලට යන්න. ඊට පස්සේ ඔයාලා ෆෝන් එකට දාලා තියෙන password එක දෙන්න. ආයෙමත් ඔයාලා password එක දෙන්න. ඊපස්සේ ඔයාලා මෙතනින් ඔයාලා මෙන්න මේ විදියට ඔයාලගේ හදාගත්ත ඊමේල් ඇඩ්‍රස් එක මෙන්න මෙතනට දීලා next බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ක්‍රියේට් කරගත්ත පාස්වර්ඩ් එක මෙන්න මෙතනට දෙන්න. මේ විදියට දෙනවා. ඊට පස්සේ next බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙතන I agree කියලා තැන ටච් එකක් දෙන්න. හරි. දැන් ඔයාලා මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතන turn on backup කියන තැන ටච් එකක් දෙන්න. ඉන්ටර්ෆේස් එකට වැටි. මෙන්න මෙතනින් accept කියන බටන් එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා don't backup කියන තැන ටච් එකක් දෙන්න. හරි. දැන් ඔයාලා මෙන්න මේ විදිහට සාර්ථකව YouTube channel එක හදාගෙන ඉවරයි. හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා හදාගත්ත YouTube channel එක දැන කළා ඔයාලගේ channel එකට අදාළ නම ටයිප් කරගන්න. මම මේ විදිහට හදන channel එකේ නම ටයිප් කරනවා. දැන් මෙන්න මෙතන create channel කියන තැන ටච් එකක් දෙන්න. හරි. දැන් ඔයාලා මේ විදිහට සාර්ථකව ඔයාලා YouTube channel එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා YouTube channel එක ඇසුරට යන්න. දැන් ඔයාලා මෙතනින් අයින් වෙලා දැන් ඔයාලා යන්න ඕනි Chrome browser app එකට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන සර්ච් කරගන්න YouTube Studio කියලා. ඒක එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන YouTube Studio කියන තැන ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා කෙලින්ම යනවා YouTube Studio එකට. හරි. දැන් ඔයාලා මෙන්න මෙතන continue කියන තැන ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන setting icon එකක් තියෙනවා. මෙතන ටච් එකක් දෙන්න. මෙතන ටච් එකක් දුන්නාම ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතන channel කියන තැනට ගිහිල්ලා මෙතන basic info යටතේ ඔයාලා කියනවා country එක select කරන්න. ඔයාලා මෙන්න මෙතනින් ඔයාලා country එක select කරගන්න. මම නම් ශ්‍රී ලංකා කියලා select කරගන්නවා. මෙහෙම පල්ලෙහාට ගියාම ඔයාලට ඔයාලා country එක select කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා keywords කියලා icon එක.
මෙතනින් ඔයාලා දෙන්න ඕනි ඔයාලා channel එකට අදාළ keywords. සාමාන්‍ය ඔයාලා කරන ටික channel එක ගන්න ඔයාලා මේ විදිහට ටෙක් කියලා ටයිප් කරගන්න ඕනේ. ඒකට අදාළ keywords තමයි දෙන්න ඕනේ ඔයාලා. මේ විදිහට දෙනවා. academy. හරි ඊට පස්සේ ඔයාලා එතනින් බැක් වෙලා මෙන්න මෙතන save icon එක ක්ලික් කරගන්න. හරි දැන් ඔයාලා ආයෙමත් යන්න ඕනේ මෙන්න මෙතන setting app එකට. ඊට පස්සේ මෙතන channel යටට ගිහිල්ලා මෙන්න මෙතන advanced setting එතනට ගිහිල්ලා ඔයාලා මෙතන ගිහිල්ලා මෙතන allow button එක දෙන්න ඕනේ. හරි දැන් ඔයාලා මෙන්න මෙතන feature eligibility කියලා බටන් එකක් තියෙනවා. මේක ටච් කරගන්න. දැන් ඔයාලට මෙතන තියෙනවා verification කරගන්න තුනක්. මෙතෙන් පළවෙනි step එක ඔයාලා එකම verification කරගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා දෙවෙනියට තියෙනවා step එක verification කරගන්න. දැන් ඔයාලා එන්න එතන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ආයෙ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා වැඩ කරන ෆෝන් නම්බර් එකක් තමයි දැන් අපි මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. දැන් මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් නම්බරය මෙන්න මෙතන ටයිප් කරගන්නවා. එන්නේ විදිහට ඔයාලා වැඩ කරන ෆෝන් නම්බරය ටයිප් කරගෙන මෙන්න මෙතන තියෙනවා next කියලා බටන් එකක්. මෙතන ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා ෆෝන් නම්බරේට ඒ කෝඩ් එකක් අන්නේ කෝඩ් එක දීලා මෙන්න මෙතන submit කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලා ෆෝන් නම්බරේ මේ විදිහට වෙරිෆිකේෂන් වෙනවා. දැන් ඔයාලා මෙතනින් බැක් වෙලා ආයෙමත් යන්න ඔයාලා Google Chrome browser එක open කරගෙන ආයෙ යන්න ඔයාලා YouTube Studio app එකට. ආයෙ මෙන්න මෙතන setting icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ channel එකට ගිහිල්ලා feature eligibility වලට යන්න. හරි දැන් ඔයාලා දෙවෙනි step එක verification කරගෙන ඉවරයි. දැන් ඔයාලා මෙන්න මෙතනින් තුන්වෙනි step එක verification කරගන්නයි යන්නේ. දැන් ඔයාලා එන්න එතන ටච් කරලා මෙතන යට ගියාම තියෙනවා තව දණක්. අන්න එතන ටච් කරගන්න. ඒ විදිහට ටච් කරගෙන ඉවර වෙලා ඔයාලා මෙතන ෆෝන් ID කියලා එකක්. ඔයාලා එන්න එතන ඔයාලා identity දෙන්න ෆොටෝ දෙක. ඊට පස්සේ ඔයාලට මේ ස්ටෙප් එක වෙරිෆිකේෂන් කරගත්ත හැකි. මම රෙකමන්ඩ් කරන්නේ ID එක තමයි. ඒක ඔයාලට පැය 24ක් විතර වගේ යද්දී ID එක YouTube ස්ටුඩියෝ එකෙන්ම මෙතන enable කරලා දෙනවා. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට සාර්ථකව ඔයාලා YouTube channel එක මේ විදිහට හදාගත්ත හැකි. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා එතන තියෙන එහා පැත්තේ bell icon එක click කරලා අපේ වීඩියෝ හැමදාම නරඹන්න කියලා ආදරෙන් මතක් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.